හායි ළමයි සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ටුගෙදර් ඇස් channel එකට ඔයාලා අපි ආදරෙන් එකතු කරගන්නවා. අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ නිවාඩුව කොහොමද ගත කළේ කියලා. ඉතින් අපි දෙන්න උදේම කාලා අද අපිට උදේ කන්න තිබුණා කකුලුව හොදි පානොයි කඩලයි අපි කාලා අපි අද යන්න ලෑස්ති වෙන්නේ මීගමුව බීච්. අපි නැගිටිද්දී අම්ම ඔක්කොම උයලා තිබුණේ. අපි දෙන්න ඉතින් ඉක්මනට කාලා මුණත් හොදගෙන බඩු ටික ලෑස්ති කරගෙන යන්න තමයි හදන්නේ. අපේ අයට ප්ලේන් ටිකත් ඕනේ කිව්වා. ඉතින් ප්ලේන් ටිකත් හදලා ඉක්මනටම බීලා බඩු ටික ලෑස්ති කරගෙන තමයි හැදුවේ. බඩු කියන ළමයි බීච් එකේ නාන්න ඊට පස්සේ නාලඳන් ඉන්නේ බඩු ලෑස්ති කරලා ඔන්න ඔය විදිහට අපි දෙන්න ලෑස්ති වෙලා යන්න තමයි හැදුවේ. අපි යනකොට 11:00ට විතර ඇති. ඊට පස්සේ අපි චූටි බඩගින්නක් කැවිලා අපි ගියා බින්චුන් එකට. බින්චුන් එකට ගිහිල්ලා අපි ගත්තා අයිස්ක්‍රීම් එකකුයි බ්‍රවුන් සුගර් බොබා මිල්ක් ටී එකක් ගත්තා. ඔය අරන් ඉන්නේ පඬිතුයා වගේ. මේක ළමයි මේක හිල් කරගන්න පුදුම ගේමක් දුන්නේ. අන්තිමේට බටේ ඇඹුණා. කොහොම හරි හැබැයි දාගත්තා. පේනවනේ. බටෙත් ඇඹිලා ළමයි. ඇත්තට මේක රස නෑ කිව්වා. මමත් බීලා බැලුවා. ඇත්තට මේක රස තිබුණේ නෑ නේද අයියා? මෙලවරහන්න. ඔයාලා තමයි බින්චුන් එකට යනවා. බ්‍රවුන් සුගර් බොබා මිල්ක් නම් ගන්න එපා. ඊට පස්සේ ඔන්න අපි ආයත් අපි මීගමුවල යනවා. අපි චුට්ටක් නවත්තලා මැප් එක බැලුවා. අපි දැන් මේ වෙලාවේ 1ට විතර ඇති. ඊට පස්සේ මොනවා හරි කන්න ඕනි කියලා හිතලා අපි මැප් එක බැලුවා. කන්න තැනක් හොයාගන්න. අපි හොයාගත්ත කොරියන් රෙස්ටොරන්ට් එකක්. අපි එතන තමයි ඊට පස්සේ යන්නේ. මීගමුව ටවුන් එකට ලං වෙනකොට ළමයි තියෙනවා තිලක් මාක් කියලා ඇඳුම් ෂොප් එකක්. ඒක චුට්ටක් පහු කළා තමයි මේ කොරියන් රෙස්ටොරන්ට් එක හම්බෙන්නේ. මේකේ නම තමයි සෝල් කොරියන් රෙස්ටොරන්ට් එක. මේ තමයි මේකේ ඇතුළ. අපි ඕඩර් කළා සෙන්සන් බාබිකියු එකයි චීස් රාමෙන් එකයි. චීස් රාමෙන් එකට ගන්න පුළුවන් චිකන් පෝක් බීෆ් කැමති එකක් තෝරගන්න පුළුවන්. අපි තෝරගත්තා පෝක් එක. මේ ලෑස්ති වෙන්නේ සෙන්සන් බාබිකියු එක හදන්න. මේ මල්ලි අහුව අපෙන් එයා හදලා දෙන්නද නැත්නම් අපිට හදාගන්න පුළුවන්ද කියලා. අපි කිව්වා හදලා දෙන්න කියලා. හොඳ කස්ටමර් සර්විස් එකක් දුන්නයි මල්ලි ඇත්තටම. චුට්ටක් මේක ෆ්‍රයි වීගෙන එනකොට බූවල්ලා චූටි චූටි කෑලි වලට කැපුවා. මේ හොඳ ෆ්‍රයි වෙන්න ඕන නිසා. ඊට පස්සේ අපිට හම්බුණා සලාද කොළ, අයිස් සෝස් එකක්, සුදු ලුණු නම් බාබකියු එකටම දැම්මා. මේක ෆ්‍රයි වෙන්න විනාඩි 10ක් 15ක් ගියා. ඒ අතරතුර අපිට අපි ඕඩර් කරපු චීස් රාමෙන් එක ආවා. චීස් රාමෙන් එකට බිත්තරේකුයි සොසේජස් එකකුයි හම්බුණා. ඒ වගේම අපි ඕඩර් කරේ පෝක් චීස් රාමෙන් එකක්. මේ තියෙන වගේ නම් ඇත්තටම දන්නේ නැහැ. හැබැයි අපිට මේ ටික හම්බුනේ ෆ්‍රී. එතන තිබුණා බෝම්චි, ආය ගෝවමල්, බිම්මල්, තව මේ ඒ තුනේ නම් ඇත්තටම නම් දන්නේ නැහැ මොනවද කියලා. මල්ලා මේ කලින් කිව්වේ බූවල්ල කැපුවා කියලා චුටි චුටි කෑලි වලට කපනවා. ඒ කියන්නේ හොඳට ෆ්‍රයි වෙන්න ඕනේනේ. ඒකෙන් හින්දා මේ ඊට පස්සේ අර සුදු ලුණුත් එකතු කරලා දැන් ෆ්‍රයි වෙලා තියෙන්නේ. අපිට තියෙන රස බලන්න. ඉස්සෙල්ලාම අපි කෑවේ රාමෙන් එක. රාමෙන් එක නම් රසට තිබුණා. චීස් රස හොඳටම තිබුණා. නේද අයියා?
ඔව් ඒක ඇත්තටම හොඳට රසට තිබ්බා. මේ ළමයාට ෆ්‍රී හම්බුනේ ඇත්තටම මොනවද කියලා දන්නේ සැරයි චුට්ටක්. ඇත්තට මේවා රසට තිබුණ නැහැ. බොරු කියන්න ඕනේ නේ රස නැහැ ඒවා. අපි කාලා බැලුවා කොහොමද රස කියලා. සෙට්ුන් නෑ නේද අයියා මුකුත්. ඒක නිකන් ලුණු සලාදයක් වගේ නේ. මේ තියෙන චීස් රාමන් එක ඒක නම් පට්ටම රසට තිබුණා. මං කියලා අපිට ෆ්‍රී හම්බුණා කියලා අපිට ඒක කොහොමද කන්නේ කියලා හිතාගන්න බැරුණා. අපි සලාද කොලයක් අරගෙන තියෙන හැම දෙයක්ම ඒකට දාගත්තා. බෝංචි, මල් ගෝවා, බිම්මල්, ලුණු, තව මොනවද තිබ්බද දන්නේ ඔක්කොම දාලා සෝස් ටිකුත් දාලා කෑවා. බලන්නකො ළමයි මගේ රියැක්ෂන් එක කොහොමද කියලා. පේනවනේ නේද? ඇත්තට මේක රස නෑ. ඒක අනේ මන් දෙක ඇත්තටම රස නෑ. අපි ගත්තාර සෙන්සන් බාබකියු එකේ තිබුණා දැල්ලෝ, ඉස්සෝ, ඊට පස්සේ අය මොනවද තිබුණා අයියා? බූවල්ලෝ, පෝක්, මාළු, ලීක්ස් ඔක්කොම එකට දාලා සෝස් එකක් වගේ. ඒකේ මාළු එක නම් මාළු කෑලි රසට තිබුණේ නෑ. ඉස්සෝ බූවල්ලෝ ඒව රසට තිබුණා. මේ අවසාන හරිය ෆ්‍රී දුන්නේ වුණා මොකුත්ම කෑවේ නෑ. රාමෙන් එක කෑවා. අරවත් ඇත්තටම කා ගන්න බැරි වුණා. ඉන්න බලන්න තේ බබා වැඩ. බටන් එකක් ගලවලා අයිත් කන්න හදනවා. ඒත් කා ගන්න බැහැ. අපේ ළමයි මේකට 7700 ගාණක් ගියා. සර්විස් චාර්ජ් එක ගත්තා 300 ගාණක්. හැබැයි අවුලක් නෑ. දැන් අපි යන්න හදන්නේ බීච් එකට. අපි කාලා කරලා ඔක්කොම කරලා බීච් එකට යති 4 විතර වුණා. ඉස්සරම අපි බීච් එකට ගිහිල්ලා හිතුවපු නානවද මොකද කරන්න කියලා. අපි ආය චේන්ජ් කරගෙන ඇවිල්ලා නාන්න කියලා හිතුවා. හැබැයි අපේ අයියා නම් නෑවේ නෑ. මම නම් හොඳට සෙල්ලම් කරා. පේනවද වැඩෝ කියන ලස්සනට? පේනවනේ. එයාට එන්න බෑ කිව්වා. එයාව ගොඩ තියලා මම මේ හදන්නේ හොඳට බයින්න. ඔන්න පේනවනේ අපේ පොඩි කාගේ වැඩ. මොකද දැකලා නැහැ වගේ. මොර ළමයි හොඳට සෙල්ලම් කරා. අපේ අයියාවේ නෑ. එයාවේ නෑ කියලා මම නිකන් හිටියේ නෑ. හොඳට එන්ජොයි කරා. රැල්ල චුට්ටක් සැරයි. අපි එද්දිනම් අවුවක් තිබුණා. දැන් නම් හවස් වෙලානේ. අවුවත් බැහැගෙන යනවා. ගෙදර එන්නත් ඕන හින්දා ඉක්මනට ආවා. ඒත් ඇත්තටම එන්න හිතුන්නේ නෑ මූද දාලා නම්. පේනවනේ ලස්සනට ඊට බැහැගෙන යනවා. ඊට පස්සේ මොහොතෙම ඉන්න බෑ ළමයි. ඊට පස්සේ අපි ගියා වැලි නාලා හිටියේ. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඇඳුම් චේන්ජ් කරගෙන ආවා. මේ චේන්ජ් කරන් එද්දී අහස ඇත්තටම ලස්සන තිබුණා. අපි ඉතින් මුහුදට සමුදීලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඒ විදිහට තමයි අපි එදා දවසේ ගෙවුවේ. අපි එහෙනම් ඊළඟ නිවාඩුවේ තවත් බ්ලොග් එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.